හරි ළමයි. ළමයි මේ ප්‍රශ්නයට උත්තර හොයන්න කලින් අපි volatile memory කියන concept එක තේරුම් ගන්න ඕනේ. volatile memory කියන්නේ විදුලි බලය නැති වුණොත් දත්ත අහිමි වෙන මතක. දැන් එකින් එක බලමු. A register. register තියෙන්නේ CPU ඇතුලේ. ඒවා ඊටාම වේගවත් නමුත් විදුලිය නැති වුණොත් දත්ත අහිමි වෙනවා. B නිහිත මතක. cache memory. මේකත් CPU එකට ළඟ තියෙන volatile memory එකක්. විදුලිය කප්පාදු කළාම මිහි දත්තත් අහිමි වෙනවා. C ප්‍රධාන මතකය RAM. RAM කියන්නේත් volatile memory. විදුලිය නැති වුණොත් RAM එකේ දත්ත සියල්ල මැකෙනවා. ඒ කියන්නේ රෙජිස්ටර්, නිහිත මතක, ප්‍රධාන මතකය. මේ තුනම විදුලිය මත රඳා පවතින මතක. ඒ නිසා විදුලි බලයේ විසන්ධි කළාම තුනේම දත්ත අහිමි වෙනවා. ඒ නිසා නිවැරදි පිළිතුර A, B සහ C සියලෙහිම.